දැන් නවකවදේ ගැන කොච්චර කතා කරත් දැන් මේක නවත්තන්නේ කොහොමද කියන එක තමයි මූලික ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් ඔබට අදහසක් තියෙනවද ඒ ගැන? කොහොමද මේක නවත්තන්නේ? දැන් මේක ඔක්කොම දන්නවා, බොහෝ දෙනාම දන්නවා මේක හිරිහැරයක්, වදයක්, මේක මානසික කායික විවිධ රෝගාබාධත් ඇති වෙනවා. නමුත් මේක නතර කරන්නේ නැත්තේ ඇයි? නතර කරන්නේ කොහොමද? කොහොමද කොයි පියවරද ගන්න ඕනේ? කියන එක දැන් ඔබට සැකයක් හරි කිසියම් ආකාරයේ සංකූලතාවයක් ඇති. මේ අවුරුදු 70ක් පුරාවට මේක අරන් යන්නේ ඇයි? කවුද මේක අරන් යන්නේ? මෙන්න මේ වගේ ගැටලු වලට විසඳුම් තමයි අද සාකච්ඡා කරන්න. එහෙනම් අපි සමග රැඳී සිටින්න. අපි බලමු මේ අලුතෙන් මොනවද මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. දෙමව්පියන්ගේ පැත්තෙන් ගත්තාම දෙමව්පියෝ කියන්නේ අපි මෙච්චර මහන්සි වෙලා කුඩා කාලේ ඉඳන් දරුවෝ හදලා වඩලා මෙතෙන්ට ආපුවම ඔය විවිධ කායික මානසික ලිංගික වද හිංසා කරන්න නෙමෙයි අපේ දරුවෝ එන්නේ. ඒ නිසා මේක වහාම නතර කරන්න කියලායි මේ ඉල්ලීම් කරන්නේ. මේ තමයි දෙමව්පියෝ. තියෙන වින්දිතයන් මේගොල්ලෝ ජීවතුන් අතර නෑ. සමහරු ඒගොල්ලෝ මිය ගිහිල්ලා, සමහරු ආබාධ වෙලා තවත් ආබාධේ ඉන්නවා. ඉතින් මේ විදිහට වසර 70ක් තුළ මියගිය මානසික වේදනාවට පත්වෙච්චි කායික ආබාධවලටපත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම ඒගොල්ලෝ මරණය තුලින් පෙන්වන්නේ මිය ගිහින් තමාගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ඉල්ලා සිටින්නේ මේක වහාම නවත්තන්න. අපේ ජීවිත අපි පූජා කරන්නේ වෙන දෙයක් නෙමෙයි, අනිත් අය වෙනුවෙන් මේක වහාම නතර කරන්න කියන එකයි සමහරුන්ගේ අදහස වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ගැන මේ කායික මානසික ලිංගික වද හිංසනයට පත්වෙච්ච විශාල පිරිසක්, සමහරු අර පාසල් කාලේ හිටලා හොඳට හිටපු අය සංකූල තත්ත්වයටපත් වෙලා මානසික ගැටලු වලට මුහුණ දීලා ඊට පස්සේ ජීවිත කාලෙත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේකෙන් මේ පිරිස බේරගන්න නැත්නම් අනාගත පරපුර බේරගන්න කියලායි මේ නැවතත් මේ ශිෂ්‍ය පාර්ශවයේ මියගිය ආබාධ වෙච්ච අයගේ ඉල්ලීම. රැක් කරන පාර්ශවයේ අයගේ කතාව. මේගොල්ලෝ මොකද කියන්නේ? අපි රැක් කරා, අපිට රැක් කරන්න ඕනේ, අපිට දුන්න නිසා අපිත් දෙනවා කියලා සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕනේ, උපසංස්කෘතිය රැක ගන්න ඕනේ කියලා තමයි මේගොල්ලෝ නවකබද කරනවායි කියලා මූලිකව ප්‍රකාශ කරන්නේ. හැබැයි මේගොල්ලෝ විශාල සංඛ්‍යාවක් ඒගොල්ලන්ගේ විභාග අසමත් වෙනවා. වැඩි ප්‍රතිශතයක්. ඒ විතරක් නෙමෙයි, සමහර අයට හිරගෙවල් වල ඉන්න සිද්ධ වෙනවා. ශිෂ්‍ය බව අහෝසි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට මේ නවකවදේ නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ නින්දිතයක්. ඒ කියන්නේ නවකවදේට ලක් වෙච්ච අය විතරයි පීඩාවටපත් වෙන්නේ කියලා. අනිත් අයට සාප කරනවා. දැන් මේ නමකවදේ දෙන අයට දැන් දෙන අය ගැන හොයලා බලනකොට ඒගොල්ලොත් මොකද කරන්නේ? ඒගොල්ලොත් සාප කරනවා. ඇයි මේ වගේ නමකවදයක් විශ්වවිද්‍යාලයට ආවේ? අපි පාසල් කාලේ හොඳ කීර්තිමත් අය. ඇයි මේ වගේ විකෘතියක් මෙතෙන්ට එකතු කරේ කියන එක ඒගොල්ලෝ අඬනවා, බැලපෙනවා. ඒ විතරක් නෙමෙයි, හිරකට ලක් වෙච්චි ඊට පස්සේ මේගොල්ලෝ අත්අඩංගුවට ගත්තන් පස්සේ ඒගොල්ලෝ ගැන විමසනකොට ඒගොල්ලොත් කියනවා අනේ ජීවිතේට අපි හිතුවේ නෑ විශ්වවිද්‍යාලේ එනකොට මේ වගේ දෙයක් අපිට වෙයි කියලා. අපි හිරකට ලක් වුණා, අපහසුපත් වුණා, ගමේ දෝෂයටපත් වුණා, දෙමව්පියන්ට සහ පාසල් වලට අපහාසයක් සිද්ධ කරා. ඇයි මේ වගේ සංස්කෘතියක් මේ විශ්වවිද්‍යාලවල තියෙන්නේ? ඇයි මේක නවත්තන්න කටයුතු නොකරුවේ? ඕගොල්ලෝ කල්තියා මේක නතර කරලා තිබ්බනම් අපිත් අද ඉගෙන ගන්නවා. අපේ අම්මා තාත්තට කරදරයක් නැහැ. අපේ ගමේ අපට තැනක ඉන්න තිබ්බා. අපේ පාසලේ අපි තිබ්බ කීර්ති නාමය රැක ගන්න තිබ්බා. දැන් මොකද උනේ? මේ නවකවද වදේ නිසා අපේ ජීවිතේට, අපේ අනාගතේට, අපේ ඉදිරි අනාගතේ කිසිම හරි ස්ථාවර භාවයක් නැහැ කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි, සමහරු මේකට අහු වෙච්ච නැති අය, ඒ කියන්නේ හිරට අහුනේ නැහැ, දඬුවම් ලැබුවේ නැහැ. ඒගොල්ලෝ කියනවා අනේ මං අහවල් එක්කනාට මේ දඬුවම් කරපු නිසා, වදේ දුන්න නිසා යා මෙච්චර දුක් විඳානේ මම කාලා බෙයිලා හිටියත් දැන් ඇති වැඩක් නැහැ. මගේ දරුවන්ට මෙහෙම ප්‍රශ්න, මට ප්‍රශ්න කියලා විශාල පීඩාවකට පත් වෙනවා. මත් විසට ඇබ්බැහි වෙලා ඒ තුලින් ජීවිතේ නැති වෙලා ලෙඩ රෝගات ඇති වෙනවා. දැන් ඔබට පේනවා දැන් මේ අපි හිතාගෙන ඉන්නේ නවකවදයෙන් පීඩා විඳින්නේ නවකවද විඳින අය විතරක් කියලා. නමුත් අර නවකවද දෙන අය විශාල සංඛ්‍යාව 80%කට වඩා පිරිසක් ඒගොල්ලන්ගේ විභාග වලින් අසමත් වෙනවා. පල්ලෙහා පන්ති වලට යනවා. ඊට පස්සේ අනාගතයේ රැකියාව හරියට ස්ථිරතාවයක් නැති වෙනවා. මේකෙන් එළියට ගියන් පස්සේ පන්ති තහනම් වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ලොකු හැකියාවක් නැහැ. අර ගුරු වෘත්තියක් හරි කිසියම් වෘත්තියකට යන්න තිබ්බ ඒකත් නැති වෙනවා. ඉතින් gedara ආර්ථික මට්ටම් හදන්න ගියපු එකන එකක් නැති වෙනවා. ඊට පස්සේ හිරකට ගියන් පස්සේ තවත් ප්‍රශ්න වෙනවා. අනාගතයේ ගැටලු වෙනවා. විවාහ ජීවිතයේ ප්‍රශ්න එනවා. ළමයි හදාගත්තොත් එතනත් ගැටලුවක් වෙනවා. මේ වගේ තාත්තා කෙනෙක්, මේ වගේ අම්මා කෙනෙක් කියලා. මෙන්න මේ විදිහට
නවකවදේ දෙන අයටත් විශාල හානියක් සිද්ධ වෙනවා මේ සංස්කෘතිය නිසා. මේ උපසංස්කෘතිය කරේ තියාගෙන යාම නිසා. ඊළඟට ඔන්න නවකවදයට විරුද්ධ වෙලා නැත්නම් නවකවදෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා තමන්ගේ වැඩ කරගන්න හිතුපහමත් එහෙම නැත්නම් විරුද්ධතාවය ප්‍රකාශ කරන්න ගියපහමත් ඒගොල්ලන්ටත් විවිධ තර්ජන ගර්ජන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරන්න නොහැකිතාවයන් ඒ වගේම දිවිනසා ගැනීම තව ආබාධ විශාල සංඛ්‍යාවක් මේ විදිහට ඇති වෙනවා. ඒ අනුව අපිට පෙනී යනවා මේක බහුවිධ විදිහට බලපාන මහා කැන්සර් එකක් වගේ පිළිකාවක් වගේ දෙයක් වෙලා තියෙන්නේ. කාන්තාවන් නැත්නම් ශිෂ්‍යාවන් පැත්තෙන් ගත්තහම ඒගොල්ලන්ට මේ නවකවදේ බරපතල විදියට බලපාලා. දැන් ඔබට පේනවා ඇති මේ රූප රාමු වල මේ ශිෂ්‍යාවන් අත්අඩංගුවට ගන්නවා. දැන් පාසලේ ඉගෙන ගත්තේ පාසලේ පන්තියේ පළවෙනියා එහෙම නැත්නම් දිගටම ලකුණු ගත් එක්කෙනා වේදිකාවේ අනිත් අය ඉදිරිය අත්පොඩි ගහපෙක් දැන් කොහෙද ඉන්නේ දැන් හිරකට ලක් කරලා තියෙනවා අත්අඩංගුවට අරන් තියෙනවා. ඒතර මේ සියලු දෙනාම නිකම් ළමයි නෙමෙයි. අඩු ගානේ ඒ තුනක් ඒ දෙකයි B වගේ ඉහළම ලකුණු ගත්ත ළමයි. එතකොට මේ බුද්ධිමය හැකියාවක් මෙතෙන්ට ලබා දීලා මේ ශිෂ්‍යාවන් අනාගත අම්මාවරු අනාගත බිරින්දෑවරු ඊට පස්සේ අනාගත දරුවන්ගේ අම්මාවරු මෙන්න මේගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ මේ උගත් කියන ප්‍රජාව තුළට ඇවිල්ලා මේ වගේ සංස්කෘතියක් වැළඳ ගන්න ගිහිල්ලා ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ අර අහිංසක අඟුලිමාල වුණා වගේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මොකද උනේ මේ වැරදි සංස්කෘතික උරුමය නිසා ඔළුවට ගියපු නිසා අනුගමනය කරපු නිසා තමයි මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඒ ශිෂ්‍යාවන්ට පාරේ යන්න බෑ, ගෙවල් වල ඉන්න බෑ, විවාහ වෙන්න බෑ. ශිෂ්‍ය බව අහුසුනත් තවත් ප්‍රශ්න මුළු ජීවිත කාලෙම මානසික දුකටපත් වෙලා තියෙනවා. දුක් වෙනවා. සමහරු ඒ පීඩාකාරී මනෝභාවය නිසා රැක් කරපු අය පවා දිවිනසා ගන්නවා. මානසික අවපීඩනයට ඖෂධ බොනවා. මේනියා ડિප්‍රෙෂන් එකට ඖෂධ ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ ජවයක් ඇති කරේ මේ වගේ දෙයක් සිද්ධ වුණේ කොහොමද? මේ වැරදි සංස්කෘතිය නැත්නම් රොයල් ඇඩ්මිෂන් ගේම් කියලා විදේශ සංස්කෘතියක් උපසංස්කෘතියක් මේ ඉන්ටර්නලයිස් කරන්න අපේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් කරපු නිසායි මේ හානිය සිද්ධ වුණේ කියන එක දැන් අවබෝධ වෙනවා. විශ්වවිද්‍යාලයක ආචාර්යවරු සිටින්නේ මේ විශ්වවිද්‍යාලයට උගන්වන්න. ඒ උගන්වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කාර්යභාරය වන්නේ මේ ප්‍රජාව එන අයගේ දැනුවත් කිරීම, නව නිර්මාණ ඇති කිරීම, අලුත් චින්තන ගොඩනැගීම, ඒ වගේම මේ තුළින් මේ රටේ තියෙන අර්බුදකාරී ගැටලු වලට විසඳුම් ලබා දීම, ඒ වගේම මේ සංස්කෘතික උරුමයන් යහපත් මනෝ සංවර්ධන දේවල් මානව අයිතිවාසිකම් හදන ගුණගරුක කෙනෙක් සහ ඒවා සුරක්ෂිත කරන්න සමාජ නායකත්වය දෙන කෙනෙක් තමයි මේ විශ්වවිද්‍යාලයෙන් සමාජයට දායකත්වය දෙන්නේ. ඊට අමතරව පර්යේෂණ, නිරීක්ෂණ, නිගමන නව දේවල් එකතු කළා මේ තියෙන නව ආකාරයේ දැනුම් සම්භාරයන් විශ්වවිද්‍යාලයටත් රටේ තියෙන ගැටලුවටත් ඉදිරිපත් කරන්න තමයි මේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ. ඒතකොට ඔබට වැටහෙනවා මෙන්න මේ වගේ වගකීමක් දාන්න ලෙක්චරර්ස්ලා නැත්නම් දේශකවරු, මහාචාර්යවරු, ආචාර්යවරුන්ගේ වගකීම එක. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් මේක මේ ඔබ්ජෙක්ටිව් වලින් තොර එකක්. ඒ කියන්නේ වෙන සංස්කෘතියක් මේකට එකතු වෙලා මේ මහාචාර්ය ආචාර්යවරුන්ට සිද්ධ වෙලා තියෙනවා අවුරුදු ගාණක් ඒකත් එක්ක හැප්පෙන්න. සමහර විශ්වවිද්‍යාල මහාචාර්යවරු මේක සඳහාම ඉල්ලාස් වෙනවා වෙන රටවල් වලට යනවා. සමහරයන්ට තර්ජන ඇති වෙනවා. සමහරු මේ ශිෂ්‍යෝ කියන දේ අහන්නේ නැහැ කියලා ඒ වයිස් චාන්සලර් ධූරේනුත් ඉවත් වෙනවා. සමහර ඒවා අයින් වෙනවා. අයින් කෙරෙවෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වෙට මේ නවකවදේ කියන එක ඇවිල්ලා තියෙනවා. ඒකට ඔබට පේනවා මේ තුල තියෙන්නේ මහා අරුබුදකාරී දෙයක්. ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ට ඉන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු හරියට කරන්න දෙන්නේ නැහැ. එතකොට ඉන්න ශිෂ්‍යයන්ට දෙන්නේ නැහැ. නවකවද දෙන ශිෂ්‍යයන්ට ඒගොල්ලන්ටත් ඉගෙන ගන්න නැහැ. ඒගොල්ලන්ටත් ප්‍රශ්න ඇති වෙනවා. ඒගොල්ලොත් දිවිනසා ගන්නවා. ඒගොල්ලන්ටත් හානිය ඇති වෙනවා. මේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන්ට මේක බලපානවා. ඒතකොට ඔබට පේනවා දැන් මේ සංස්කෘතික අංගයක් නිසායි මේක වෙන්නේ. හරි? දැන් ත්‍රස්තවාදයක් තියෙනවා. ත්‍රස්තවාදය නිසා ඒ තියෙන රටවල් වල ඒක අයින් කරාට පස්සේ පේනවා ත්‍රස්තවාදය නැති නිසා කවුරුත් දිවිනසා ගන්න නැහැ, ගහ ගන්න නැහැ, මරා ගන්න නැහැ. ඒ ත්‍රස්තවාදී සංකල්පේ, ඒ ට්‍රේනින් එක, ඒ ප්‍රෝග්‍රෑම් එක තියෙනකන් ඒ රටක මොකද වෙන්නේ? මහා හානියක් සමාජයට කරනවා. ඉතින් මෙතනත් පේනවා අපිට මේ බහුවිධ හානියක් සිද්ධ කරනවා. ඒ කියන්නේ කරන අයටත් හානි සිද්ධ වෙනවා. ඒක පාලනය කරන්න අයටත් හානි සිද්ධ වෙනවා. විරුද්ධ වෙන ශිෂ්‍යයන්ටත් හානි වෙනවා.
අනුගත වෙලා ඉන්න ශිෂ්‍යයන්ටත් හානි වෙනවා. ඉතින් මේ ඔක්කොම හානියක් කරගෙන ඉන්නේ. දැන් ඔබට පැහැදිලි වෙනවා මේ වැරදි සංස්කෘතියක් ආරෝපණය කරගත්තාම වෙන හානිය. සංස්කෘතිය කියලා කියන්නේ දැන් අපි පාසලේ ඉන්නකොට තිබෙන්නේ නැති සංකල්ප, ආකල්ප, භාෂාවන්, ක්‍රියාමාර්ග, චරිතාපදාන මේක ඇතුලේ රිංගවලා ඉන්නවා. ඒතකොට ඒක තමයි මේ එනකොට ඇතුලට එන්ටර් කරන්නේ. එතකොට ඒක එන්ටර් කරාට පස්සේ ඒක ඔළුවේ තියාගෙන අවුරුදු 4න් පස්සේ ඒක එළියට අරන් යන්න බෑනේ. කාටවත් වද දෙන්න අරව කරන්න බෑනේ. ඉතින් මේක ඇතුළෙම මේ අවුරුදු ගාණක් මේ සංස්කෘතික අංගය ගමන් කරනවා. අල්ලගෙන ඉන්නවා. අල්ලගන්නේ මෙමරියෙන්. මනස තුලින් අල්ලගන්න. එතකොට ඒක නිසා කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ මෙමරි පද්ධතිය කුමන ආකාරයක හෝ ගලවලා අයින් කරන්න පුළුවන් නම් ඒකේ තියෙන විශ්වාසයන් වල තියෙන ඇලීම් ස්වභාවය වළක්වා ගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා මේ නවකපදයේ විශ්වවිද්‍යාලය වලින් සම්පූර්ණ අයින් කරන්න. ඉතින් අංක 1 තමයි මේ නවකපදේ නතර කරන්න ප්‍රචාරණය නතර කරන්න ඕනේ. දැන් මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කරොත් ප්‍රචාරණය වෙන ආකාරයේ දේවල් හැදුවොත් මොකද වෙන්නේ? මේක ප්‍රචාරණය වෙනවා. ඒ නිසා අංක 1 තමයි සියලුම ගුරුවරු, සියලුම පුද්ගලික ගුරුවරු, ටියුෂන් අය සියලු දෙනාම එකතු වෙලා මේ ගුරුවරුන්ට මේ කාර්යභාරය කරන්න පුළුවන්. සම්පූර්ණ මේ නවකපදේ කියන එක සම්පූර්ණ විනය නීති ඒව බලලා රජයේ නීති සම්පාදනයව බලලා මේ හිංසාව මානව විරෝධී දෙයක් කියන එක සම්පූර්ණ සනාථ කරලා පෙන්වා දෙන්න ඕනේ. ඒ වෙනුවට සමහර ගුරුවරු කරලා තියෙන්නේ මොකද්ද? සමහර විශ්වවිද්‍යාලවලත් කීප දෙනෙක් මොකද කරන්නේ? මේක සුළුෙන් තිබ්බට කමක් නැහැ. පොඩ්ඩක් තිබ්බට කමක් නැහැ. එහෙම නැත්නම් අපිත් තෙව්වා කරා. පාසලෙත් තෙව්වා තියෙනවා කියලා මේ ගුරුවරු ටික ප්‍රචාරක මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා. එතකොට කවුරු හරි මේ ප්‍රචාරක මාධ්‍යයක් විදිහට මේක පාවිච්චි කරන එක නතර කරන්නට ඕනේ. එතකොට ඒ සඳහා රජයේ නීති සම්පාදනය කළා නවකද ප්‍රචාරණ නවත්තන්න කියන එක කියන්නට ඕනේ. ඒකත් වරදකාරී දෙයක් කියන එක මතක් තියාගන්න. මොකද මේ පාසල් ළමයින්ට උසස් පෙළ ළමයින්ට මේක පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ අර අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒකේ උපරිම ප්‍රයෝජනෙ ගන්නවා අර වැරදි ගුරුවරයාගේ ආදර්ශය නිසා. ඒතකොට සමහර ගුරුවරු තමාගේ ටියුෂන් පන්තිවලම කියනවා මේ පාසල් කාලේ අපිත් ඔව්වා පොඩි ඒවා කරා කියලා. ඉතින් මේ වගේ ඒවා පවසන්නට හොඳ නැහැ. මොකද පාසලට ඇවිල්ලා තියෙන්නේ විශ්වවිද්‍යාල වලින්. දැන් විශ්වවිද්‍යාලේ හොඳ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බනම් ඒකනේ කියන්නේ අපිත් ඒක කරනවා කියලා. දැන් වෙලා තියෙන්නේ අර මහා හානි දෙන ඔබ දැක්ක දැන් සිසුන්ට හානි, ගුරුවරුන්ට හානි, නවක වද කරන හානි. එතකොට මේ රජයේට ජනතාවටත් මහානියක් කරනවානේ. ජනතාවගේ ළමයිට හානි කරනවා. ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න නැතුව අධ්‍යාපනයට හානි කරනවා. එතකොට නිදහස් අධ්‍යාපනයට විශාල මරු පහරක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි මාසයක් දෙකක් විශ්වවිද්‍යාල වහනවා. එතකොට ඒ වගේ අර ගුණාත්මක භාවයක් නැතුව කරනකොට මේ ප්‍රජාවට හානියක් කරනවා. ප්‍රජාවගේ ධනය සහ සම්පත් වලට මහ හානියක් කරනවා. එකක් ධන හානිය කරනවා, මානව සම්පත් හානියක් කරනවා. ඉතින් මේ නිසා මොකද වෙලා තියෙන්නේ? අර ගුණාත්මක අධ්‍යාපනය දෙන්න ඕනේ නෙමෙයි වෙන ඒවා තමයි වෙන්නේ. මරණ, අඬු හබකීම්, කඩාවැටීම්, මානසික රෝග, කායික රෝග, මරණ මේවා තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද කරන්නට ඕනේ? ප්‍රචාරය නවකවාදයේ කිසියම් හේතුවකින් සුළුවෙන් හෝ තිබෙනවා කියන වචනේ පවා ප්‍රකාශ කිරීම ඒක තහනම් කරගන්නට ඕනේ. ඒක තහනම් කරගන්න බැයි නම් ඒකට යම් කිසි ආකාරයක රාජ්‍ය නීතියක් මත කරන්නට ඕනේ. දැන් අර දුම්බොන්න එපා කියන කතාව මත් ප්‍රචාර කරන්න එපා කියන කතාව වගේ එකක් වෙන්නට ඕනේ. ඒක වැදගත්ම කාරණාව තමයි අපේ විශ්වවිද්‍යාලවල ආචාර්ය සමිති සම්මේලන, විශ්වවිද්‍යාල සමිති සම්මේලන, UGC මේ හැම දෙනෙක්ම කිසියම් හේතුවක් නිසාවත් මේ නවකපදයේ සුළුවෙන් හෝ තියෙනවා කියන වචන තියෙන තරම් නවකපදයක් තිබ්බේ නැහැ කියන ඒ සියල්ලම අහෝසි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කිසියම් හේතුවකින්වත් පෙනී සිටින්න සුදුසු නැහැ. මොකද ඔබට පේනවා මේක මේ කෙනෙකුට දෙන්නෙකුට හානි කරන ගන්න මේ අර අවුරුදු 70ක් තියෙන පිළිකාවක් වගේ මහා භයානක විදියට හැමෝටම බලපානවානේ. ඒ නිසා මේක රෝගයක් කියන එක දැනගන්න ඕනේ. මේක සංස්කෘතික රෝග කියලා කියන්නේ මේවට. මේ කල්චරල් ඩිසීසස්. එතකොට කල්චරල් ඉල්නස් එකක් ආවට පස්සේ ඒකට බෙහෙත් කරන්නට ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ මේක ඔක්කොටම වැළඳෙනවා. විවිධ ආකාරයෙන් වැළඳෙනවා. වැළඳෙන නිසා තමයි හැමෝම සෆර් වෙලා ආර්ථික, මානසික, කායික, නීතිමය විවිධ ආකාරයේ බලපෑම් මේකට එල්ල වෙලා තියෙන්නේ. නිසා ඒක රෝගී සංස්කෘතික රෝගයක් කියන එක නැත්නම් කල්චරල් ඩිසීස් එකක් විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ අනිකුත් විශ්වවිද්‍යාලවලට වඩා ලිංගික
හිංසන සිද්ධ වෙනවයි කියන එක මේ හිටපු උපකුලපතිතුමත් ප්‍රකාශ කළා තියෙනවා. ඒ වගේම සිසුන් විශාල සංඛ්‍යාවක් ඒ සම්බන්ධව මාධ්‍යයට කරුණු හෙළිදරව් කළා තියෙනවා. 1992 ඔය නවකපද සිද්ධීන් වලදී පරීක්ෂණාත්මක සොයා බලනකොට තා කලාතුරකින් සමහර අය ඔය ලිංගික මනෝ හිංසන කළා තියෙනවා. 1975 තමයි අර රූපා රත්නශීලී ඒ ලිංගික හිංසනයේ සම්බන්ධව විශාල විදිහට ආබාධිත වෙන තරමට දිවිපා වෙන තරමට සිද්ධියක් සිද්ධ වුණේ. ඉතින් කෙසේ වෙතත් මේ ලිංගික හිංසන සහ මුලින්ම නතර කරන්නට ඕන කියන එක දැන් හොඳටම පැහැදිලි. මේ ඉන්න ශිෂ්‍යයාගේ ජීවිතය නැති වෙන්න, පිරිමි ජීවිතය නැති වෙන්න පවා හේතුුනේ මේ ලිංගික හිංසනයේ මූලික හේතු මත කියන එකත් හිතන්නට පුළුවන්. කෙසේ වෙතත් කුමන කුඩාම දෙයක් වුණත් එක එක්කෙනාගේ මනෝ දරා ගැනීම වෙනස්. සමහරට ඉරුවාරදී තියෙනවා, මානසික රෝගී මුල් අවස්ථාවේ ඉන්නවා, මානසික ප්‍රතිකාර ගන්න අවස්ථා තියෙනවා, පීඩාකාරී මනෝභාවයන් ගෙවල් වල තියෙනවා. ඒ වගේ තියෙන අයට බොහෝ වෙලාවට කිසිම හේතුවක් නිසා දරා ගන්නත් බෑ. මේ තියෙන දේවල් මම හිතන්නේ වෙන කිසිම පාඨමාලාවක තියෙන දේවල් නෙමෙයි ලෝකේ. ඒ නිසා මේක විකෘති ආකාරයේ, හිංසන ආකාරයේ, වදක ආකාරයේ දෙයක් නිසා ඒ සහ මුලින්ම ඉවත් කරන්න කියන එක මූලික වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ. ඊට අමතරව දැන් සමහර ශිෂ්‍යයෝ දැන් මේ අඳුරා ගැනීම කියන එකනේ මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් අරුණැල්ල කියන ඒ විශ්වවිද්‍යාලයේ තිබෙ වැඩසටහන ගැන හොයලා බලනකොට ඒකේ කිසියම් ආකාරي ගුණාත්මක භාවයක් අතර අර කියන වාචික වශයෙන් කුඩා ආකාරයේත් ශාරීරික වශයෙන්ුත් කුඩා යම් ආකාරයකත් වදබන්ධන තිබිලා තියෙනවා කියන එක සමහරු කියනවා. ඉතින් ඒ නිසා එව්වා උනත් අර සම්පූර්ණ වදකභාවී වරුණා නම් කවුරුත් විරුද්ධ වන්නේ නැහැ. විරුද්ධ වෙන්න උවමනාවකුත් නැහැ. ඉතින් ඕන තරම් දැන් නවකවාදී වරුණාන් පස්සේ ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ශිෂ්‍යෝ විවිධ ට්‍රිප්ස් යනවා, මලගෙවල් වල යනවා, උත්සව තියෙනවා. ඒවට කවුරුත් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ආචාර්යවරු විරුද්ධ වෙන්නේ නැහනේ. ඊට සෝෂියල් නෙමෙයි අන්තිමට තියෙන going down අන්තිම උත්සවයට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය, කනිෂ්ඨ ශිෂ්‍ය, මුළු ශිෂ්‍ය ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා ඒගොල්ලෝ කතා කරනවා, නර්තන ඉදිරිපත් කරනවා, දේශන පවත්වනවා. එහෙම කිසිම දෙයකට මේ මහාචාර්යවරු විරුද්ධ වෙන්නේ නැහනේ. ඒකට අපිට පේනවා මේ මහාචාර්යවරු, ඒ වගේම කතිකාචාර්යවරු, ඒකට විශ්වවිද්‍යාල බලධාරීන් ඔක්කොම මේ විරුද්ධ වෙලා තියෙන්නේ අර කියන හිංසනයට පමණයි. ඒ එකතු වෙලා සාකච්ඡා කරනකොට මේ විශ්වවිද්‍යාල බලධාරීන් කිසිම හේතුවකින් ඒගොල්ලන්ට බලපෑමක් කරන්නේ නැහැ. ඒතොර ඒගොල්ලන්ගේ තියෙන ශිෂ්‍ය සංගම් වල අයිතීන්. ඒතොර ඒකම මේ රාජ්‍ය නීතිය යටතේ, ව්‍යවස්ථා යටතේ ශිෂ්‍යයන්ට ඒ දේශපාලන අයිතිවාසිකම් දෙන්න කියලා තියෙනවනේ. ඉතින් ඒක එහෙම භුක්ති විඳයි කියලා කවුරුත් විරුද්ධ වෙලත් නැහැ. ඒ නිසා නැවත වතාවක් මතක තියාගන්න ඕනේ මේ වදේ නිසාමයි මේ ප්‍රශ්නේ කියන එක නැවත අවධාරණය කරන්න ඕනේ. ඒකට මේ වතාවේ මේ නඩුවට අහුවෙච්චි නැත්නම් හිරේබත් කන නැත්නම් අත්අඩංගුවට ගත්ත කණ්ඩායමම තමයි මේ ඔක්කොම කණ්ඩායම කියලා හිතන්න බෑ. මේ සංස්කෘතිය පවත්වාගෙන ආපු සියලු දෙනාම ඒ සඳහා අර වග උත්තරකරුවෝ වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සංස්කෘතික දෙයක් නිසා. දැන් අපි ත්‍රස්තවාදියක් තියෙන කාලේ ත්‍රස්තවාදීයේ මනෝව්‍යාප්තිය නිසා කුඩා ළමයා පවා ත්‍රස්තවාදී වලට යොමු වෙනවා. ඒ වගේ මේ සංස්කෘතිය අහිමි වුණාන් පස්සේ, නැති කරාට පස්සේ අය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහනේ. ඒ හා සම්බන්ධ ප්‍රශ්නයක් එන්නේ නැහැ. වෙන ප්‍රශ්න එන්න පුළුවන් මනෝ ස්වභාවයන් මත. ඒ නිසා මෙතන සිද්ධ වන්න ඕනේ නැවත වතාවක් ඒ පුද්ගලයෝ මේ වගේ වැරදි කරන්නේ මේ සංස්කෘතික උරුමයක් නිසාමයි. එය අසුභවාදී හිතකර නොවන සංස්කෘතියක්. ඒ තුළ අර වදක ස්වභාවය තමයි නැවත වතාවක් කියන්නේ මේ හානි කරයි කියන එක. ඒ හැර අර සාකච්ඡා ඉදිරිපත් කිරීම, එකට කතා කිරීම ඒවට විරුද්ධ වන්නේ නැහැ කවුරුත්. ඉතින් පළවෙනි අවුරුද්දෙන් පස්සේ ඕන තරම් සම්බන්ධ වුණයි කියලා කිසිම කවුරුත් විරුද්ධ වෙලා නැහැනේ. ඒවට නඩු කියලාත් නැහැනේ නේද? ඒ නිසා නැවත වතාවක් අවබෝධ කරගන්න ඕනේ සියලුම ශිෂ්‍ය සංගම් මේකයි තත්ත්වේ. මේක ඕගොල්ලන්ගේ උරුමයකුත් නෙමෙයි, මේ බටහිරින් ගෙනාපු දෙයක්. ඒකට වැරදි දේවල් එකතු වෙලා මුළු පද්ධතියටම හානි කරනවා. මුළු ජනතාවටම හානි කරනවා. ජනතාවගේ දේපල, ජනතාව ගෙවන මුදල් වලට පවා හානියක් තමයි කරන්නේ. අපහාසයක් තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒක සිද්ධ වුණේ ඕගොල්ලන්ගේ මූලික වැරද්දට වඩා මේ සංස්කෘතියක් කරපින්නාගෙන යන නිසායි. ඒ නිසා ඒ සංස්කෘතිය අහෝසි කරන්න සහ මුලින්ම එකතු වෙන්න කියන එකයි මේ පණිවිඩයෙන් කතා කරලා මතක් කරන්නේ. මූලික වශයෙන් නවකවාදයේ නවත්තන සහ මුලින්ම අවසන් කරන කාර්ය කීපයයි තියෙන කරන්නේ.
එකක් තමයි අර කියන විදිහට නවක සතුට වගේ වැඩසටහනක්. එහෙම නැත්නම් අපි කියනවා සියෝගා කියලා. මොකද මේ අලුත් වචනයක් දක්වන්නේ සංස්කෘතියක් වෙනස් කරනකොට අලුත් එකක් එන්න ඕනේ. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සහ මහාචාර්යවරුන් 2010 දී මේ නවක කියන වචනේ ඉවත් කරන්න කියලා කිව්වේ. එතකොට ඒ සඳහා යොදාගත් වචනයක් තමයි සියෝගා. සියෝගා කියලා කියන්නේ 100ක් ගමන් ඇති කියන එකයි. එතකොට ඒ ගමන තුල තමයි අර කියන ගුණාත්මක දේවල් එකතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ වැඩසටහනක් සඳහා සහ නවකපදයේ සඳහා දැන් පවතින නවකපදයේ සඳහා හෝ හිතාගෙන ඉන්න නවකපදයේ සඳහා ඡන්දයක් පවත්වන්න කියන එක තමයි අංක 1. ඒතකොට මේ ඡන්දයක් එක පීඨයක පවත්වලා අනිත් පීඨේ පවත්වලා ඒ වගේ එක දිගට පීඨ ඒ විශ්වවිද්‍යාලයක ඉන්නවා නම් හැම පීඨයෙන් පවත්වලා මුළු ඡන්ද සංඛ්‍යාව අරගෙන ඒකෙන් පෙන්눔 කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ නවක වදේ කියන එක අයින් කරන්න. මොකද සියෝගා කියන එකේ නවක සතුට කියන එකේ වැඩසටහනේ තියෙන්නේ එදා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ව හිටි අද මහාචාර්යවරු ආචාර්යවරු විශේෂඥ වෛද්‍යවරු නීතිඥවරු ආදී හැම පීඨයකම බොහෝ ස්ථානවල වැඩ කරන වටා වටිනා පිරිස් තමයි යෝජනා ඉදිරිපත් කරලා තිබ්බේ. ඒ හැමෝම දාට වඩා දා ශිෂ්‍යෝ වෙලා හිටපුවා ඒ උසස් තැනකින්. ඒගොල්ලන්ගේ යෝජනා තමයි මේ තියෙන්නේ. ඒක අපේ පුද්ගලික යෝජනාවක් නෙමෙයි සමීක්ෂණයකින් එන්නේ ඔක්කොම එකතු කරගත්ත යෝජනාවන්නේ. ඒතර යෝජනාව නැවත වතාවක් ඉදිරිපත් කරා අවුරුදු 92න් පස්සේ 2094 අවුරුදු දෙකකට පස්සේ ආයෙ ඉදිරිපත් කරා මුළු විශ්වවිද්‍යාලෙම දෙවෙනි වසරේ අයට. එතකොට දෙවෙනි වසරේ නවකපදයේ දෙන්න ඉන්න අයට ඉදිරිපත් කරන් පස්සේ ඒගොල්ලෝ 90ක් කැමති වුණා ඔන්න මේ අලුත් වැඩසටහන කරනවා කියලා. ඉතින් ඒක තමයි මේ විශේෂත්වයේ තියෙන්නේ. එතකොට ඒ අනුව බලනකොට 90ක් දෙවෙනි වසරේ අය කැමති නම් අලුත් වැඩසටහනකට අර වදක සියල්ලමයි කරන්න ඒක වටිනා දෙයක් වෙනවා. එතකොට මේ විදිහට අපිට මුළු විශ්වවිද්‍යාල පද්ධතියම එක විශ්වවිද්‍යාලයක දෙහික කරාට පස්සේ මේක අතු ගෑවිලාම යනවා. එතකොට ඒක මොටිවේෂන් එකක් වෙනවා අනිත් විශ්වවිද්‍යාලවලත් කරන්න. දැන් සමහර අයකට කැමති නැත්තම් කැමති විශ්වවිද්‍යාල තෝරගෙන ඒකෙන් තමයි ආරම්භ කරන්නේ. ඊට පස්සේ දැන් කවුරු හරි කැමති නැති අය ඉන්නවා. දැන් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලේ මහාචාර්යතුමාට වයිස් චාන්සලර්තුමාට අයින් වෙන්න සිද්ධ වුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කැමති වුණේ නැහැ නවකවද නවත්තන්න. ඒ නිසා ඒකට විරෝධය පාමින් මේ වයිස් චාන්සලර් නැත්තම් උපකුලපතිතුමා අසු වුණා. එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද මේක සම්පූර්ණ දැනගන්න ඕනේ මේක මිත්‍යා දෘෂ්ටියක් ගැපිලා තියෙන වැරදි සංකල්ප රාශියක් එකතු වෙලා තියෙන සංස්කෘතියක්. මේක අපේ විශ්වවිද්‍යාලවලත් මේ ශිෂ්‍යාංග හදපු එකක්වත් ඒතර මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හදපු එකක්වත් කිසියම් දේශපාලන පක්ෂයක් හදපු එකක් නෙමෙයි. මේක වෙන රටකින් අර එන්නේ යෝධ නිදි කුම්බා වගේ ආවන් පස්සේ අපේ ගස්වැල් ඔක්කොම වනසනවනේ. වෙන රටකින් ආක්‍රමණකාරී මාළුවෝ ගෙනාවොත් අපේ මාළුවෝ වනසනවා. ඒ වගේ මේ වෙන රටකින් ආපු එකක් තමයි මේ නවකවදේ කියන સિદ્ધාන්තය. එතකොට වෙන රටකින් ආපු හොඳ දේවල් අපිට තියෙනවා. අධ්‍යාපනය බොහෝ හොඳ දේවල් තියෙනවා. නමුත් වැරදි දෙයක් ආවොත් ඒ වැරදි දේ අර විදිහට හානි කරයි නම් කායික මානසික ආධ්‍යාත්මික සමාජීය අධ්‍යාපනික සංස්කෘතික පාරිසරික ආර්ථික හානි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕනේ විකෘති ආකාරයේ නැත්නම් හානිකරදායකයේ සංස්කෘතික ලෙඩක් කියන එක. ඒක තමයි අලුතෙන් ඉගෙන ගන්න ඕනේ වටිනා දේ. ඒ නිසා ඒක වළක්වා ගන්න අර බෑ කියන සිසුන්ටත් නැවත නැවත කියලා උද්දීපනය කරලා ඒගොල්ලන්ගේ මනෝභාවයන් අරගත්ත පස්සේ අනිවාර්යයෙන්ම ඔය ඉන්න කිසිම ශික්ෂයෙක් මේ මානසික මනෝ විරෝධතාවයන් ඇති කරන අය නෙමෙයි. කරන්න ඕනේ ඒගොල්ලන්ට ඒක පැහැදිලි කරලා දෙන එක. රෙසිස්ටන්ට් නැත්තම් විරෝධය දක්වන අය වෙන වෙනම පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ දෙමව්පියෝ ගෙන්නලා ඒගොල්ලෝ ලව්ව පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේ කරලා මේ අවුරුද්ද අවසන් වෙනකොට සම්පූර්ණ මුළු විශ්වවිද්‍යාල පද්ධතියේම නවක වදේ කියන එක සම්පූර්ණ අහෝසි කරන මට්ටමට අත්සන් කරලා ගන්න එක තමයි කරන්නට ඕනේ. ඕනෝක තමයි ඡන්දයක් තියලා කරන්න පුළුවන් දේ. දෙවෙනි එක තමයි මේක ඡන්දයක් තියන්න විශාල කාලයක් යනවා නම් ඒකට අකමැති නම් ඒකට අපහසු නම් මොකද කරන්න ඕනේ? අර විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ නැත්නම් නවකපද දෙන්න හිතාගෙන ඉන්න අඳුරගන්න හිතාගෙන ඉන්න කණ්ඩායම් සහ ශිෂ්‍ය සංගමය. ඔය ඔක්කොම එකතු වෙලා අවබෝධතාවය උස්මක් ගන්නවා මේ අවුරුද්දේ මේ මොහොතේ ඉඳන් සම්පූර්ණ නවකවදේ නැහැ රටේ කියලා. එතකොට ඒකටත් කියන්න පුළුවන් සමහර පීඨවල අය කැමති නැහැ කියලා. ඒකට කරන්න තියෙන්නේ අර ඉස්සෙල්ලා වගේ ලංකාවේ නවකවදේ නැති අය, භාගයට තියෙන අය, අර්ධ වශයෙන් තියෙන අය ඔක්කොම කැමති කරගන්න පුළුවන් අර 90% ඡන්දේ තියෙනවා.
එදා එක අද ඊට වඩා 98 දක්වා වැඩි වෙලා ඇති. ඒ ඡන්දය නැත්නම් ඒ කැමැත්ත ශිෂ්‍යයන්ගේ තියෙනවා මේ අයින් කරන්න. මොකද අවුරුදු 70ක පරණ සංස්කෘතියක් තමයි මේ කරපින්නාගෙන යන්නේ. ඒක අපේ උරුමයකුත් නෙමෙයි. මේ වෙන උරුමයක්. අපේ උරුම වටිනා දේවල් අරන් යනවා නේද? ගම්වලට ගිහිල්ලා රෝගීන්ට සලකන්න, ගම්වල ගිහිල්ලා නිදක් හදලා දෙන්න, ගම්වල දුප්පත් ජනතාවට උදව් කරන්න. ඒවා තමයි ප්‍රජාවට වටිනා වෙන්නේ, ප්‍රජාවගේ කීර්තිය දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යහපතක් වෙන්නේ. ඉතින් ඒ වගේ ඒවා දැනටමත් විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගම් ඊට අමතරව තවත් සංගම් විදිහින් එළියට ගිහිල්ලා කරන අවස්ථා තියෙනවා. එතකොට පාසල් ළමයින්ට පොත් බෙදා දෙන ඒවා, එකතු කරන ඒවා, දුප්පත් ළමයින්ට උදව් කරන ඒවා, පාසල් වල සමහර අය උදව් කරනා වගේ විශ්වවිද්‍යාලෙත් සංගම් වලින් උදව් කරපු අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා තමයි ප්‍රවර්ධනය වෙන්න ඕනේ. එතකොට දැන් විශ්වවිද්‍යාලයට එන කෙනෙකුට ඔය වගේ දේවල් කරනවා නම්, පෙන්නනවා නම් එතකොටනේ ඒගොල්ලන්ට අර මානව දයාව, ගුණාත්මක භාවය ඇති වෙන්නේ, අනිත් අයට සලකන්න ඕනේ කියන එක. ඒ නිසා මේක අවබෝධ කරගන්න කියන එකයි මූලික වශයෙන් අපි මතක් කරන්නේ. වටිනාම කතාව තමයි මේ විශ්වවිද්‍යාලවල ඉන්න පීඨ ශිෂ්‍ය සංගම්. ඒගොල්ලොන්ගෙන් අර මෙමෝරන්ඩම් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් අවබෝධතා ගුසුමක් ඇති කරගත්තොත් පුළුවන් වෙනවා මේ නවකවාදේ නවත්තන්න. දැන් 92, 93, 94 මහා විශ්වවිද්‍යාල ශිෂ්‍යාංගම් වල මහා සංගමේ ඉන්න අවස්ථාවලදී අපිට පුළුවන් වුණා පීඨ 7ටම ගිහිල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍යෙක් විදිහට ගිහිල්ලා පීඨ 7ේම ළමයිට කතා කරන්න. ඒ දෙවෙනි වසරේ ළමයින්ට. ඒගොල්ලෝ කැමති වුණා ඒ වැඩේට. මොකද නවකවාදේ වැරදි අයින් කරලා අලුත් දෙයක් කරන්න ශිෂ්‍ය සංගම් කැමති නම් කැමතියි කියන එක. ඒතර අපිට පේනවා එදා ඉඳන් තියෙන ඒ ට්‍රෙන්ඩ් එක අදත් එහෙම තමයි තියෙන්නේ. මොකද වෙනසක් වෙලා නැහැ. ඒ සැලසුම් සහ ආකල්ප සහ ඒ සංකල්පවල වෙනසක් නැති හින්දා අද වුණත් මේ ළමයි දන්නවා මේක අවශ්‍ය නැහැ කියන එක. නැවතන කීප දෙනෙක් ඉන්නවා අර තදින් අපි මොනවා කිව්වත් වෙනස් කරන්නේ නැහැ කියන මනෝභාවයන් ඉන්න අය කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දෙතුන් දෙනෙක් හිටියයි කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක ෆ්ලෝ එකක් වෙන්නේ නැහැ. අර ඔක්කොම සමාජෙම විරුද්ධ වෙනකොට, සමාජෙම අසංකලලා තියෙනකොට ඒගොල්ලෝ ඔටෝ අනුගත වෙනවා. දැන් අපි දන්නවා ත්‍රස්තවාදී සංවිධානයක ඒ මූලික අය අල්ලගත්තාන් පස්සේ විශාල පිරිසක් යටත් වුණාට පස්සේ අර ඔතොරිටි ඔරියන්ටඩ් බිහේවියර් කියන එකක් තියෙනවා මනෝවිද්‍යාවේ. ඒ කියන්නේ යම් තමා කරු කරන තැනක් නැත්නම් ඒ සංකල්පයක් මත ඉඳගෙන ඒකට අනුගත වෙලා මේගොල්ලෝ වැඩ කරනවා. එතකොට අර සීනියර්ස්ලා නැත්නම් නවකවාදයේ කියන සංකල්පය ආරක්ෂා කරන්න කියන එක ඒක ඒගොල්ලන්ට වගකීමක් විදිහට ලැබිලා තියෙන එක. ඉතින් ඒ වගකීම ඉෂ්ට කරන්න තමයි මේගොල්ලෝ මේ කැප වෙන්නේ මනෝ ස්වභාවයන් හැදිලා තියෙන්නේ. ඒක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙමෙයි. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට එන කාලේ තිබ්බ එකක් නෙමෙයි. නමුත් මේකේ ඉම්ප්ලාන්ට් වෙලා. ඉතින් මේ තරුණ අයගේ ප්‍රශ්නේ තමයි අර ෆ්‍රන්ටල් ලෝබ් එක දියුණු නැහැ හැමෝගෙම. ඒ දියුණු නැති වෙනකොට වෙන්නේ අර හොඳද නරකද කියලා බලන්නේ ඕන එකක් අනුගත වෙච්ච එක කරන්න පටන් ගන්නවා. කවුරු හරි අදහන්න පටන් ගන්නවා. ඒතකොට සංකල්පය අදහනවා. නමකවාදයේ මේක මෙන්න මේ හේතු මත යුනිටි ඇති කරන්න ඕනේ. ඒක දේශපාලනය හරි මොනවා හරි එකකට ඒක කරන්න ඕනේ කියන එක තමයි අර යටිහිතේ ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒක තමයි අල්ලගෙන තියෙන හිතෙන්. ඉතින් ඒක අහෝසි කරන්න අර කියන විදිහට පීඨ 7 පීඨවල ඉන්න අය ඒ ශිෂ්‍ය අස්සම් කළා දෙවෙනි වසරේ නවකවද දෙන හිතන විශේෂයෙන් අය අඳුරගෙන විශේෂයෙන් රිස්ක් ගෲප් කියලා අඳුර ගන්න පුළුවන් දරුණු වද දෙන්න හිතන අය මැද අය නැති අය ඔය විදිහට අඳුර ගන්න පුළුවන් ස්ටාෆ් එකටත්. එතකොට ඒ සඳහා ඒ ඉන්න ආයතනවලම අයම උදව් කරනවා ශිෂ්‍යොත් උදව් කරනවා. ඉතින් එහෙම අඳුරගත්තාම ඒගොල්ලොන්ට වෙනම කියලා ඒගොල්ලන්ට දඬුවම් දෙන්න නෙමෙයි. ඒගොල්ලන්ට කතා කරලා පුතා මෙන්න මේකයි මේ ප්‍රශ්නේ කියලා මේ ඇත්තම කියලා දුන්නාම ඒගොල්ලොන්ට ඔක වැටහෙනවා. ඒකට වැඩි තියෙන්නේ ගොඩක් අර ඒගොල්ලෝ වැඩක් නැහැ ඒගොල්ලෝ දේශපාලන අය කියලා අතහැරපුවාම ඒගොල්ලෝ හිතනවා මේගොල්ලෝ අපිව ගණන් ගන්නෑ අරගොල්ලෝ විතරයි අපිව ගණන් ගන්නේ කියලා හිතනවා. ඒ නිසා ඔන්න ඔය මට්ටමට එනවා. ඒ නිසා තමයි මේක නවත්ත ගන්න අපහසු වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත වතාවක් කියන්නේ මේක අවබෝධතාවගේ උසමක් ගහලා මේක තේරුම් කරලා දීලා තේරුම් යන්නේ නැති අය නැවත කියලා ඒ සඳහා ඕනතරම් සම්පත්දායකයෝ ඉන්නවා විශ්වවිද්‍යාලෙන් බාහිරවත් ඉන්නවා. එතකොට මනෝවෛද්‍යවරු, මනෝ විශේෂඥවරු, පොලිසිය අය, හමුදාවේ අය, ඊට අමතරව නීතිඥ මහත්වරු ඒගොල්ලෝ කැඳවන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලයට බල හැකියාවකුත් තියෙනවනේ. ඉතින් ඒගොල්ලෝ කැඳවලා අර විශේෂ ගෲප් එක නැවත දැනුවත් කරන්න ඕනේ. අවබෝධය දෙන්න ඕනේ. එහෙම දීලා බැරි තැන ඒගොල්ලන්ගේ දෙමව්පියොත් ගෙනල්ලා ඕනනම් දෙමව්පියෝ විසිනුත් මේ වගේ දේශන ටිකක් පවත්වලා දෙමව්පියෝ සහයෝගයෙන්ුත් මේක කරන්නට පුළුවන්. ඔන්න ඔය කාරණා අය අනුව මූලික යෝජනාව වෙන්නේ මුළු
විශ්වවිද්‍යාලයන් නම් තියෙන සියලුම පීඨවල පීඨ මට්ටමින් ඒ නමකවද දෙන්න ඉන්න කණ්ඩායම නැත්තම් වගකීමක් බාර දෙනවා ඒ අලුතින් එන කණ්ඩායම බාරව එනේ ඒ කණ්ඩායමේ අයයි ශිෂ්‍යාංගමයයි ආචාර්ය මණ්ඩලයේ විනය කමිටුයි මෙවුවා පැහැදිලි කළා මෙන්න මේ විදිහට තමයි වෙන්න ඕනේ මේ සම්පූර්ණ නමකවදේ අවසන් කරන්න ඕනේ ඒකට හේතුව තමයි මේක ඉන්න ශිෂ්‍යයන්ට බලපානවා ආචාර්ය මණ්ඩලයට බලපානවා ජනතාවට බලපානවා එන ශිෂ්‍යයන්ට බලපානවා එන අයගේ මනෝභාවයන්ට බලපානවා මේ වගේ ගැඹුරෙන් මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ එහෙම කළා මේ ආසන ගන්නට හැකියාව තියෙනවා මේ එකඟතාවයට එන්න පුළුවන් ඒක තමයි ඔන්න දෙවෙනි විසඳුම ඡන්දයකට යන්න කැමති නැත්නම් මෙන්න දෙවෙනි විසඳුම එතකොට ශිෂ්‍යෝ ඉල්ලනවා ඒ සඳහා මෙන්න මේ යටතේ අපිට උදව් කරන්න කියලා ශිෂ්‍යෝ අඳුන ගන්න. මොකද ඒගොල්ලන්ට මේ නමකවදේ නෙමෙයි ගොඩක් අයට යාළු සම්බන්ධතා ආදර සම්බන්ධතා එතකොට ඊට අමතරව තව ඒගොල්ලන්ගේ මේ උපකාර කිරීම තමා විශේෂ සාමාන්‍ය ශිෂ්‍යයන්ගේ තියෙනවා අන්න ඉදිරියේ පෙනී සිටීමේ උවමනාවන් තියෙනවා තරුණ කණ්ඩායම් වල. ඒත් ඒ සඳහා ගුණාත්මක අවස්ථා මේ දෙන්න පුළුවන්. මොකද ඒව අමුතුවෙන් ආචාර්ය මණ්ඩලයත් මේ බිය වෙන්න ඕනේ නැහැ. දැන් ගොඩක් ආචාර්ය මණ්ඩල කියන්නේ එහෙම කරොත් මේක නීති සහගත නවකපදයක් වෙනවා කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද විශ්වවිද්‍යාලේ ඊට පස්සෙත් ඔය ආචාර්ය මණ්ඩලයේ ගොඩාක් සහයෝගයෙන් අවසන් අවුරුද්දේ තියෙන බොහෝ දේවල් ඉදිරිපත් වෙනවානේ. ඒකට ඒවලත් කතා කරනවා, විහිළු කරනවා, නර්තන ඉදිරිපත් කරනවා. ඒ ගොඩාක් තියෙනවානේ. ඒකට ඒවල නවකපද වෙන්නේ නැහැ. ඒකට මේ වෙලාවේ මෙන්න මේ බව සමගාමීව දීලා ඒක අධීක්ෂණ කරලා ඒක පත්‍රිකා බෙදලා මේක හරිද වෙනවද කියලා බලලා ඔන්න ওই විදිහට තමයි විශ්වවිද්‍යාලයේ මෙන්න මේක නැති කරන්න ඕනේ කියන එකයි අපි විශේෂයෙන් මේ සම්බන්ධ උනන්දුවක් දක්වන මහාචාර්යවරු සහ අපේ ගෝලීය මානසරුම් පදනමේ මතක් කිරීම. ඊළඟට මේ නවකපදයේ නවත්තන ඊළඟ උපක්‍රමය වෙන්නට ඕනේ අර කියන වගේ පූර්ව දැනුවත් කිරීමක් කරලා මේක නව තාක්ෂණයේ ඔස්සේ මේක නතර කිරීමේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒකෙදි විශේෂයෙන් ඒ සඳහා ඇප් එකක් හදා ගන්නට ඕනේ. ඇප් එක තුළ අපේ අර දෙවෙනි මාසර සිසුන් පළවෙනි මාසර සිසුන් ඒගොල්ලෝ අඳුරා ගන්න දේවල් ඒවා සම්බන්ධ කරන්නට පුළුවන්. එතකොට ඒ අනුව ඒගොල්ලන්ට හඳුනා ගැනීමේ අවස්ථාවක් දෙන්න පුළුවන් ඇප් එක තුලින්. ඊට අමතරව මේ ඇප් එක භාවිතා කරන්න පුළුවන් අර කියන විදිහට ඒකේ ප්‍රෝග්‍රෑම් හදන්නට ඕනේ. කවුරු හරි නමකපදයක් දුන්නොත් අහවල් කෙනා කියලා ඒක අංක සටහන් කරලා අහවල් එක්කෙනා අනුව කරන්නට පුළුවන්. එතකොට ඒ තුල එතකොට ඒක ඒ ඇප් එක හරහා විශ්වවිද්‍යාල බලධාරීන්ට වාදයේ දෙනු ලබන කෙනාගේ නිවසට ඊට පස්සේ ඒ දරුවාගේ ගෙදරට මෙන්න මේ පණිවිඩය යවන විදිහට ඒ ඇතුලේ ප්‍රෝග්‍රෑම් එක නැත්නම් ඇප් එක නිර්මාණය කරන්නට ඕනේ. ඒතර මේ ඇප් එක තුලින් අපිට පුළුවන් වෙනවා දැන් හැමෝගෙම දුරකථනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. තියෙන එක තුලින් අර කවුරු හරි නවකවදයක් ඉදිරිපත් කරොත් ඒ කියන්නේ කායික හෝ මානසික ලිංගික හිංසනයට කට්ටිය අරයි යනවා හරි දැක්කොත් වහාම අර ඇප් එකෙන් මෙන්න මේ අය දන්න අයගේ රූප ටික නැත්නම් අංක ටික ඔබලා සෙන්ඩ් කරන්න පුළුවන් බලධාරීන්ට. ඊට පස්සේ තව ඕනනම් එතන ඒ නිවස් වලටත් ඒකේ යන විදිහට එහෙම නැත්නම් තව පොලිසියටත් යන විදිහට ඕනනම් හදන්නට පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අර පරිපාලන විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරව පරිපාලනය හැන්ඩල් කරන නිසා පරිපාලනයටයි ගෙදරටයි එතකොට අවශ්‍ය වුණොත් පොලිසියටයි ඒ වගේ හදිසි අවස්ථාවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් දනුම් දෙන්නට පුළුවන්. රෝහලක් තියෙනවා නම් රෝහලට දනුම් දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට මේක සූක්ෂම විදිහට මේ ඇප් එක හදාගත්තොත් අපිට පුළුවන් වෙනවා එක වසරකින් මේ නවකපදයේ අවසන් කරන්න. එදි විශේෂත්වය තමයි අර මේ තාක්ෂණික සහාය ලබන අතර විශේෂයෙන් අර විශ්වවිද්‍යාලයක අනුගත වෙනකොට තියෙන සාම්ප්‍රදායිකව අඳුරා ගැනීම වලට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා දැන් පෙරදෙන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නවකවාදයේ නැහැ. නමුත් ඒ ශිෂ්‍යෝ තමාගේ ජූනි බැච් එකට ඉලා කතා කරනවා, අඳුර ගන්නවා, යාළු වෙනවා, මිත්‍ර වෙනවා, ලයිබ්‍රරි පෙන්නලා දෙනවා, පරිගණකවල උදව් කරනවා, භාෂාව බැරි අයට භාෂාව කියලා දෙනවා. ඊට අමතරව ගෙවල් වල ප්‍රශ්න තියෙන අයට ඒ ගැන හොයලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආචාර්යවරුන්ට දන්නවලා ඒගොල්ලන්ගෙන් ශිෂ්‍යත්ව ලබා දෙන්න පුළුවන් අය අරන් දෙනවා. විදේශ ශිෂ්‍යත්ව අරන් දෙන්න පුළුවන් අයට ආර්ථික දුෂ්කරතාවලට අරන් දෙනවා. එතකොට ඒ තියෙන සංගම් වලට විවිධ සංගම් තියෙනවා. එතකොට කඳු නගින සංගමය, එතකොට ක්‍රීඩා සංගම්, තව සංගම් ගණනාවකට මේ ශිෂ්‍යෝ තෝරගන්නවා. ඒක් නෙවෙයි අර නවකවදය තුලින් ශිෂ්‍ය සංගම් බිහි වෙනවා කියන එකක්
නැති බවත් මේකෙන් ඔප්පු වෙනවා. මොකද මේ නවකවද්දේ නොකරන පීඨවල ඒගොල්ලෝ ශිෂ්‍ය සංගම් පවත්වාගෙන යනවා. ඒ වගේම ඒගොල්ලෝ අර අවශ්‍ය ශිෂ්‍යයන්ගේ යෝජනා ඒවා ඩිමාන්ඩ් කරලා ඉල්ල ගන්නවා. ඊට අමතරව මහා සංගමයත් එක්ක සම්බන්ධ වෙලා එතනින් යම් සහයෝගයක් ලබන්න ඕන අවස්ථාවල ඒක කරනවා. ඉතින් මේ නවකවද්දේ නැහැයි කියලා මේ ශිෂ්‍ය සංගම් පැවැත්වෙන්න හෝ අර අවශ්‍ය වෙලාවට යම් ඉල්ලීමක් ඉල්ල ගන්න ඒ කරදරයක් වෙලා නැහැ. ඉතින් මේ සියල්ලම සිද්ධ වන්නේ අර කිසිදු නවකවදයක් නැතුව. ඒතර ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ අර අන්තිමට ඒගොල්ලෝ පිළිගන්න උත්සවයේදී ඒතර ජූනියර් කණ්ඩායම එතකොට සීනියර් කණ්ඩායම මේගොල්ලෝ එකතු වෙලා මොකද කරන්නේ අර නර්තන ගීත ඒවා ඉදිරිපත් කරනවා. ඒතකොට මේ ඉදිරිපත් කිරීමේ හැකියාව, කතා කිරීමේ හැකියාව, නායකත්වය දැරීමේ හැකියාව, විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අඩුපාඩු තමාට අපහසුතාවලින් මිදීමේ හැකියාව, ඒ වගේ මුදල් ආධාර ලබා දෙන්න අවශ්‍ය නැහැ ඒව ලබා ගැනීම, ප්‍රතිකාර ලබන්න ඕන නම් ඒව ලබා ගැනීම, මෙන්න මේ බහුවිධ ආකාරයක් අර නවකවදේ නොකරන කණ්ඩායම් වලින් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමෙන් කනිෂ්ඨ කණ්ඩායම ලැබෙනවා. ඒකට ඒවා අපි නිරීක්ෂණය කළා හොයලා බලනකොට ඒ උදව් උපකාර කරලා තියෙනවා. ඊට අමතරව දැන් සමහර අය කුල ඇටි කියයි, සමහරු ඉදිරිපත් වෙන්නේ නැහැ කියයි, ඒ වගේවා තියෙනවානේ. එතකොට ඒ සඳහා විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යවරු, මනෝ විශේෂඥවරු, ඊට අමතරව කවුන්සලර්ස්ලා, ඊට පස්සේ ස්කිල් ඩෙවලොප්මන්ට් ට්‍රේනර්ස්ලා ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ වෙනම මේගොල්ලන්ගේ දක්ෂතා දියුණු කරන්න උපකාර කරලා තියෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව අර ඔක්කොම එකතු වෙලා ට්‍රිප්ස් යනකොට තව ඒවා කරනකොට මේක ඔටෝ අර ගොල්ලන්ට අවශ්‍ය දේවල් ලැබෙනවා. එතකොට මේකේ තියෙන වඩා වටිනා දේ තමයි මේගොල්ලන්ට කායික වදයක් නැහැ, මානසික වදයක් නැහැ, ලිංගික හිංසනයක් නැහැ, අධ්‍යාපනයට බාධාවක් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ දිනදා තියෙන ආගම දහමට බලපෑමක් නැහැ, සංස්කෘතික උරුමයන්ට බලපෑමක් නැහැ. ඒ වගේ අර එකිනෙකා කෙරෙහි තියෙන වෛරය, බෙදුම් වාදය, ඒ කියන්නේ අරයා උසස් මෙයා පහත් කියලා ඒ වගේ එකක් නැහැ. අර සමාජ තත්ත්වය සමානව ඒගොල්ලෝ ළඟ තිබෙනවා. අරයා වෙන පැත්තකින් ආව මෙයා වෙන පැත්තකින් ආව කියලා එහෙම පහත් කිරීමක් නැහැ. මොකද අර අවුරුදු 70කට ඉහත තිබ්බේවනේ කතා. දැන් ඉතින් වර්තමානයේ එහෙම බෙදීමක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඕනම කෙනෙකුට දැන් අපි කියමු වෛද්‍යවරයෙක් හරි නීතිඥයෙක් කියලා එහෙම ලොකු එකක් නැහැනේ දැන්. මොකද සාමාන්‍යයෙන් පොඩි පරිගණකයක් තියාගෙන ඊට වඩා සල්ලි හම්බ කරගන්නත් පුළුවන්. ඒකට ආර්ථික මට්ටමින් කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අවබෝධය දැන් තියෙනවා. ඒ නිසා අර කෙනෙක් උසස්ය කෙනෙක් පහත්ය කියලා මේ මනෝභාවයන් දැන් විශාල පිරිසකගේ නැහැ. විශේෂයෙන් අන්‍ය පුද්ගල අභිමානයට ගරු කිරීම තමයි ලංකාව අධ්‍යාපනයේ අංක 1කට තියෙන්නේ. ඉතින් ඒ වගේ අවබෝධකම් මේ තැන ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් අපේ එක වෘත්තීය මට්ටම් වල අපි ගරු කරන තත්ත්වයන් යටතේ ඒ ගරුත්වය හිමි වෙන්න ඕනනේ. එතකොට ඒකට අර සල්ලිද මුදල්ද කියන එකට වඩා වෘත්තීයේ තියෙන ගුණාත්මක භාවය නැත්නම් ඒ තුලින් කරන්න පුළුවන් පරායාසය. අන්න ඒ වගේ අවස්ථාවල ඒ වටිනා වෘත්තීන් සඳහා විවිධ ආකාරයේ තිබ්බට ඒ ගරුත්වය අපි ආරක්ෂා කරන්න ඕන කියන එක අවධාරණය වෙන්නට ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ ගොඩක් අය අර ඔහි ඉන්නවා මිසක මේ අන්‍යෝන්‍ය විදිහට මේ ගුණාත්මක නැත්නම් වටිනාකම් අවබෝධයක් නැතුව යනවා. මේ වගේ වටිනාකම් අවබෝධ නැති වෙන ඒවා වළක්වා ගන්නට ඕනේ. මොකද දැන් සමහරු අර එකපාරම මෙවැනි ගුණාත්මක අවබෝධයක් නැතුවම පස්සේ පාසලේ හෝ ටියුෂන් පන්ති ඉඳන් මෙතනත් ඒක ටියුෂන් පන්තියක් වගේ හිතෙනවා. ඒ හින්දා තමයි අර විශ්වවිද්‍යාලයට එනකොට විශ්වවිද්‍යාලයේ ඔබ්ජෙක්ටිව්ස් ටික දෙන්න ඕනේ. එතකොට ශිෂ්‍යයාගේ කාර්ය භාරය කියන්නේ ඉගෙනීම විතරක් නෙමෙයි අර තව බොහෝ දේවල් කියා දෙන්නට ඕනේ. ඊට අමතරව ජාතික වශයෙන් මේ අධ්‍යාපනයේ වටිනාකම් කියලා දෙන්න ඕනේ. පරිශ්‍රණ වතෙන් ඉදිරියට යන හැටි කියලා දෙන්න ඕනේ. ඒ වගේ අභිප්‍රේරණයන් ඇති වෙන්නට ඕනේ. ඒ නිසා ඒක ඉතාම වටිනවා. සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ ඔරියන්ටේෂන් කියන ප්‍රෝග්‍රෑම් එක තුළ මේ වගේ දේවල් තව ගුණාත්මක සම්වර්ධනය කරන්න පුළුවන්. ඒ සඳහා අර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු විතරක් නෙමෙයි අර ශිෂ්‍යයෝ, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ ඒගොල්ලොත් එකතු කරගන්නට ඕනේ. එහෙම එකතු කරගත්තොත් තමයි අර විශ්වවිද්‍යාලයේ තියෙන ගුණාත්මක බව ඇති වෙන්නේ. මොකද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ අපි කියමු වෙන බැච් එකක ඉන්න ඉහළම ලකුණු ගත්ත, ෆස්ට් ක්ලාස් ගත්ත, ගෝල්ඩ් මෙඩල් ගත්ත දෙතුන් දෙනෙක් ගෙනලා කතා කරා නම් ඒක හරි වටිනවනේ. දැන් අපි දැක්කන ගොඩාක් තැන්වල තියෙන්නේ එක්කෝ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්, පිට ආචාර්යවරයෙක් විතරයි කතා කරන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝම කතා කරන අවස්ථා අර විදිහට ලබා දෙනවා නම් මේ විදිහට අර වෙනමම ඒගොල්ලෝ වෙන ඩිමාන්ඩ් එකක් කරලා ඉල්ලන්න යන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් සමහරු කියනවා එහෙම කරොත් එහෙම දේශපාලනයට අනගහ ගන්නවා කියලා. ඉතින් ඒවා අධීක්ෂණය යටතේ ඒ ගැලපෙන මට්ටම් යටතේ ඒගොල්ලෝ පහදා දෙන එක තමයි කරන්නට ඕනේ.
විශ්වවිද්‍යාලයේ සුන්දරත් බව ආරක්ෂා කරගන්න සමාජයේ හොඳ චිත්‍රයක් ගොඩනගන්න කරන්නට ඕනේ මොකද්ද? වාචික භාෂික සහ ක්‍රියාකාරකම් වලින් පරීක්ෂණ වලින් නව නිර්මාණ වලින් පිරිච්ච විශ්වවිද්‍යාලයක් වෙන්නට ඕනේ. එතකොට මේ අවුරුද්දේ අපි නවකපදේ නවත්ත ගත්තට පස්සේ ඔය බැච් වලින් ඔය කණ්ඩායම් වලින් ළමයිගෙන් ඉදිරිපත් වෙන්නට ඕනේ. ඔන්න අපි අලුත් සොයා ගැනීමක් කරා. ඔන්න අපේ රටේ අනුතුරු වළක්වන ක්‍රමයක් හොයාගත්තා. ඔන්න ඩෙන්ගු වලින් මැරෙන්නේ නැති බෙහෙතක් හොයාගත්තා. එක්ක අපි ඔන්න අලුත් කළමනාකරණ පද්ධතියක් හැදුවා. වෙන්න මේ වගේ දේවල් තමයි විශ්වවිද්‍යාල වලින් එළියට එන්න ඕනේ. ඒක ළමයි ඉදිරිපත් කරන්න ඕනේ වුණා. ඉතින් එහෙම වුණා නම් මේ සමාජයේ සුන්දරත්වය ඉතාම වටිනා වෙනවා. ඒතකොට අපි කිව්වේ අර නවකවද නැති අය සාල වශයෙන් ඒගොල්ලෝගේ උදව් කරගෙන ඉන්නවා නම් අනිත් අය මීටත් වඩා ගුණාත්මකව මෙහෙම කරගෙන යන්න පුළුවන්. එහෙම නැහැ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා එහෙම කරන්නට පුළුවන් කියන එක. ඒ නිසා නැවත වතාවක් යම් මතවාදවල ඉන්න සියලු දෙනා විශේෂයෙන් ශිෂ්‍ය නායකවරු ශිෂ්‍ය සංගම්වල අය එතකොට මේවා කරන්න හිතාගෙන ඉන්න අය වද දෙන්න හිතාගෙන ඉන්න අය ඔක්කොම නැවත වතාවක් අප්ඩේට් කරගන්න මේක වෙන්න ඕනේ මේ 70ක වෙන රටක තියෙන කුණු සංස්කෘතියක් උළු දාගෙන හැමෝටම වද විඳින එකක් මෙතන පටවගෙන මේ ජනතාවට කරන හානියයි ප්‍රජාවට කරන හානියයි තමන්ටම කරන හානියයි රටක් වශයෙන් විදවන එකයි වළක්වලා මේ අලුත් සුන්දර විශ්වවිද්‍යාලයේ සැබෑ සුන්දරත්වය විතරක් නෙමෙයි රටට සංවර්ධනය වෙන්න යහපතක් වෙන්න ප්‍රජාවට යහපතක් ආදර්ශයක් දෙන්න මහා වැඩ ටිකක් අපි කරනවා කියලා මේ අවුරුද්දේ අදිෂ්ඨාන කරගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ විශ්වවිද්‍යාල පද්ධතියෙම මහා සේවාවක් මහා අවුට්පුට් එකක් මහා ධනයක් බුද්ධිමය ධනය නිකන් ඉගෙනගෙන එළියට එන එක විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ සඳහා නිකම්ම ඉන්න එපා. දැන් මේකට හිර වෙලා මේ කාමරයකට හිර වෙලා අර දැන් ඔය ලිංගික දේවල් එහෙම බොහොම ප්‍රාථමික දේවල් නේ පොඩි පොඩි අහු පිළිවෙල කරන ඒවානේ සතුත් කරන ඒවානේ මේ කරන්න හදන්නේ. ඒව මහ ලොකු දේවල් විදිහට ඔලුවට දාගන්නේ නැතුව ඊට වඩා මේ මිනිස් ප්‍රජාවට දියුණු වෙන්න මිනිස් රට ගොඩ නගන්න ජාත්‍යන්තරව ගිහිල්ලා මොනවද කරන්න පුළුවන්. ඒ තැනට දියුණු වෙන්න ඕනේ. දැන් අපිට පේන විදිහට අපේ අන්තර්ජාතික අන්තර්ජාලය තිබ්බට අන්තර්ජාතික විශ්වවිද්‍යාල වශයෙන් අපි දියුණු නැහැනේ. අපි එක බැච් එකක්වත් මේ වෙන රටකට එක්ක සම්බන්ධ වෙලා ලොකු ගැඹුරු දේවල් එහෙම කෙරෙන්නේ නැහැ. ඒ හින්දා අපි වෙන රටවල් එක්ක සම්බන්ධ වෙලා ඊට වඩා මේ කුඩා ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවුරුද්දේ පවා ඉදිරියට යන්න පුළුවන් විදිහට මේ ශිෂ්‍යයන් දැනුවත් කරලා ඒක ඉහළට ගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට වැටහෙනවා මේ ලෝකේ තව බොහෝ දේවල් තියෙනවා කියන එකයි කරන්න දේවල් තියෙනවා කියන එකයි. ඒ නිසා හැම වෙලාවෙම අර මේ අනාගත ප්‍රජාවේ වටිනාම පිරිසක් කියන එක හැම ළමෙක් දිහා බලන්න ඕනේ. ඒක තමයි වැදගත්. ඉතින් විශේෂයෙන්ම දේශපාලනය කරන අය දැන් අර පරණම දේශපාලන කතා නැතුව වර්තමානයේ අපිට පේනවානේ දැන් අලුතෙන් මේ එන දේශපාලන වශයෙන් යම් අවබෝධයක් දැනුමක් හරි දෙයක් උනන් මතනේ මේ දැන් දුවන්නේ. ඉස්සර වගේ නෙමෙයිනේ. ඉස්සර වගේ නෙමෙයි. ඒ නිසා මේ පරණ විදිහට යන්නේ නැතුව වර්තමානයේ මේ නව තාක්ෂණයත් එක්ක නව උපකරණත් එක්ක නව දැනුමත් එක්ක නව දැනුම් පද්ධතිත් එක්ක මේ දේශපාලන කරන අය පවා අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම නැතුව පරණ විදිහට යන්න බෑ. ඒතකොට යන්න ගිහිල්ලා තමයි මේ විනාශයක් වෙන්නේ. පරණ උපක්‍රම තාම අවුරුදු 70ක නවකවත තමයි පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චි කරාට අපි දන්නවා දැන් විශ්වවිද්‍යාලයේ මේ දේශපාලන කරන අයට උමනාවල් නෙමෙයි ඔය මේ ලිංගික නවකවද කියන ඒවා. අපි හිතන්නේ කිසිම දෙයක් ඒගොල්ලෝ දැනුවත් හරි එක්ක උවමනා දේවල් කියලා. අපි දන්න අපි අවුරුදු 20 ගාණක් ආශ්‍රය කරලා තියෙන ඒ විශ්වවිද්‍යාලවල ඒ දේශපාලන කරන ඒ පිරිස් කවදාවත් ඔය නමකවදේ අපි දන්න විදිහට නම් අනුමත කරන්නේ නැහැ. ඒකට වෙන්නේ අර ඒගොල්ලෝ රැකවරණයක් වගේ ඉන්නවා. මොකක් හරි එකට ඉදිරියට එනවා. ඉදිරියට ආවන් පස්සේ මේ ඒගොල්ලෝ බේර ගන්න වෙනවා. අන්න ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඔය සැබෑ ශිෂ්‍යයෝ නම් ශිෂ්‍ය ව්‍යාපාරේ නම් ශිෂ්‍ය සංගමයක් නම් ඒගොල්ලෝ කවදාවත් ඔය ලිංගික හිංසන කායික වදබන්ධන ඌව කරන්ට යන්නේ නැහැ. කරන්න යන්නේ ඒගොල්ලන්ට උදව්වට එන කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම් මොකද කරන්නේ? ඒගොල්ලෝ ඍජුව අර ඉදිරිපත් වෙන්නේ නැහැ. ශිෂ්‍ය මේ දේශපාලන වශයෙන්. නමුත් ඒගොල්ලෝ අර හදිසියක් වුණාම ඌමනාවක් වුණා දඩිවිඩි ගාලා ඒගොල්ලෝ අනිත් අයට වඩා එනවා. ඒ හිතවත්කම හින්දා තමයි මේ ඒගොල්ලන්ට යම් රැකවරණයක් ආරක්ෂාවක් දෙනවයි කියලා සමාජයේ ඔය ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා නැවත වතාවක් අපි අවුරුදු 30ක ඉතිහාසයේ දන්න සැබෑ ශිෂ්‍ය නායකයෝ කවදාවත් ඔය ලිංගික හිංසන ලිංගික බන්ධන වලට කැමතියි කියලා අපි නම් අහලා නැහැ දැකලා නැහැ කතා කරනකොට කියන්නෙත් නැහැ.
එතකොට ඒ නිසා නැවත වතාවක් අපි මෙන්න මේ අවබෝධයෙන් කටයුතු කරන්න. එතකොට ආකාර 3කින් නවකපදේ නවත්තන්න, මේ අවුරුද්දම ඉවර කරන්න, ඊළඟ මාසෙම ඉවර කරන්න. ඒ සඳහා සෑම විශ්වවිද්‍යාලයකම මේ මානව දයාවක් තියෙන, ඒ කියන්නේ හදවතක් තියෙන, ඒ කියන්නේ කයින් හાર્ට් කියලා කියනවනේ. ඒ කියන්නේ සහානුකම්පාවක් තියෙන හැම ආචාර්ය මහාචාර්යවරයෙක්ම, හැම ශිෂ්‍ය ව්‍යාපාරික ශිෂ්‍ය සංගම් වල ඉන්න අය. එතකොට අනිත් අයටත් හදවතක් නැතුව නෙමෙයි. හැමෝගෙම හදවත මේ කියන විකෘතියෙන්, ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල උපසංස්කෘතිය කියලා අර හදාගත්ත දෙයින් විකෘති කරලා තියෙන්නේ. ඒවා හදවත් වහලා තියෙන්නේ. කයින් හાર્ට් එක හදවත නැති කරලා තියෙන්නේ. වෛරය ඇති කරලා තියෙන්නේ. ඔය හිතා ගන්න බැරි විදිහට වෙනස් කරලා තියෙන්නේ. එන්නේ ඒ නිසා නැවත වතාවක් මේක අර අපි කියන දකින්න ලෝකෙන් දැකලා මේක සංස්කෘතික දෝෂයක්, මේක මේ පිටින් උරුම කරගත්ත දෙයක්. ඒකට මෙන්න මේකේ තියෙන දෝෂ මේවයි කියලා, ඒක උපක්‍රම මේ වැරදි කරන්න ඕනේ මෙව්වයි, කෙරලා තියෙන්න ඕනේ මෙව්වයි, අනාගතේ මේකයි වෙන්නේ කියන එක දැකලා ඉදිරියට යන එකයි අපි ඉල්ලා සිටින්නේ. එහෙනම් අද දවසේ ගොඩාක් සාකච්ඡා කරා. එහෙනම් ඔබට ජයග්‍රහණී දවසක් වගේම හෙට දවසේ යහපත් විශ්වවිද්‍යාල සංස්කෘතිය දැකීමේ අරමුණෙන් ඔබට ඒ සඳහා බුද්ධිය පහළ වේවා, ශක්තිය ලැබේවා. ඔබට මේ සඳහා කටයුතු කරන්න ධෛර්යය, බලය ලැබේවයි අපි මහාචාර්යතුමන්ලා, ඒ වගේම අපේ විද්වත් මණ්ඩලයේ ඉන්න හැම දෙනෙක්ම ඔබට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හෙට හමු වෙනතුරු ඔබට නැවතත් වාසනාවන්ත දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා.